Good morning පුතේ. Good morning, sir. හරි. Good morning, sir. good morning පුතේ. හරි. අපි ගිය සතියේ කතා කරේ F අකුරේ වචන නේද? F අකුරේ වචන නේද කතා කරේ පුතේ? F අකුරේ නේද? ආද හරි. අපි මේ වාක්‍ය හතරක් තියෙනවානේ. හරි. කියවලා බලමුද එක එක්කෙනා වාක්‍ය දෙක ගන්න. මහින්දෝ can you start to read? පටන් ගන්නකෝ. පාදයකින් ටික ඔයා කියවන්න පුතේ. මේක පුතේ මේක මෙන්න මේ වාක්‍යය මේක මේ දෙක කොහමද හරි ගිහංශ පුතා කියවන්න බලන්න හරි මහින්දද වල ඇස් දෙනකන් අපි කියවමු හරි This is my father. හරි තේරුමත් කියන්න මගේ තාත්තා. This is that is his that is his father. රාහුගේ තාත්තා. රාහුගේ තාත්තා very good හරි හරි ඊළඟ වාක්‍ය කියවන්න බලන්න පුතේ මහින්දව කියවනවද ඔයා නෑ කියන්න පුතේ හරි මේ කියන්න දෙවෙනි එක This is our farm. මොකද්ද තේරුම this is our farm කියන්නේ I can farm it. this is our farm කියන පුතේ මේ අපේ ගොවිපළ නේද ගොවිපළ this is our farm දැන් මේ අපේ වත්ත කිව්වොත් this is our garden මේ අපේ ඉස්කෝලේ කිව්වොත් this is our school අන්න ඒ වගේ ඉන්නේ හරි ඊට පස්සේ දැන් දුරින් තියෙන එකක් පෙන්නලා අපි කියනවා දුරින් තියෙන එකක් පෙන්නලා මොකද්ද අපි කියන්නේ හරි දෙවෙනි වාක්‍යය කියවන්න පුතේ that is their farm මොකද්ද ඒකේ තේරුම අර their කියන්නේ ඔවුන්ගේ farm කියන්නේ මොකක්ද ගොවිපළ හරි that is their farm අර ඔවුන්ගේ ගොවිපළ හරි හරි ඊළඟට අපි කියමු මුදේර පුතා කියවන්නකෝ පළවෙනි වාක්‍ය දෙක this is මේ මම highlight කරලා තියෙන දෙක This is my father. තේරුමත් කියන්න පුතේ මේ මගේ තාත්තා. right now next one That is his father. අර ඉන්නේ ඔහුගේ තාත්තා. right very good right now Sainaduwa can you read this sentence මේ වාක්‍ය කියවන්න පුළුවන්ද පුතේ this one and this one these sentences this is our farm. මේක අපේ ගොවිපළ. right good next That is their farm. අර කියන්නේ
අරක උන්ගේ ගොවිපල. right. පුතේ දෙවෙනි එක කියවන්නකෝ. now read the second sentence again. දෙවෙනි වාක්‍යය ආපහු කියවන්නකෝ පුතේ. now read the second sentence again. That is their The farm. farm. now tell me the meaning also. now tell me the meaning also. මට තේරුමත් කියන්නකෝ. අර තියෙන්නේ ඔහුගේ ගොවිපල. ඔහුගේ නෙවෙයි පුතේ. ඔහුගේ කියන්නේ හිස්නේ කියන්නේ. දෙය කියන්නේ ඔවුන්ගේ. එයාලගේ කියන්නේ අපි. ගොඩක් කට්ටිය ඉන්නකොට නේද? that is their farm. that is their farm. අර ඔවුන්ගේ ගොවිපල. right. හරි. අද කවුද ආයේ ඉන්නේ පුතේ? හරි. උදේට කියව නේද? සයින් දුවත් හරි. හරි. ඔකිත පුතා කියවන්න බලන්න පළවෙනි වාක්‍ය දෙක. Okita Puta, can you read these two sentences? This is my father. Okada Teruma, what is the meaning? මේ මගේ තාත්තා. Right. Now read the second one. දැන් දෙවෙනි එක කියවන්නකෝ පුතේ. Right, now read this sentence also, Okita Puta. That is his father. Right. What is the meaning of this sentence, Okita? What is the meaning of this sentence? ඔහුගේ තාත්තා. Oh, ara ohuge tata. Very good. Rashen Puta, can you read these sentences? මේ වාක්‍ය කියවන්න පුළුවන්ද ඔයාට? This is our farm. මේ අපේ that is their farm. අර උන්ගේ ගොවිපල. හරි හොඳයි. හරි එහෙනම් අපි අලුත් වාක්‍ය ටික කියවමු නේද පුතේ? හරි. අලුත් ටිකක් කියවමු. අපිට ඊළඟට තියෙන වචනය තමයි මේ farm කියද්දි අකුරු කොහමද ආවේ? So how can we write the word farm? Farm වචන කොහොමද? Oh. M නේ. ඔන්න දැන් පුතේ farm කියන වචනේ දන්නවනම් අපිට ඔකට ER එකතු කරලා farmer කියන වචනේ හදාගන්න පුළුවන්. බලන්න farm කියන වචනෙට මම අලුතින් එකතු කරේ අකුරු දෙකයි. මේ බලන්න. farmer නේ. farm කියන්නේ ගොවිපල, ගොවියාට කියන්නේ farmer. බලන්න ER එකතු කරලා තමයි හදාගත්තේ පුතේ. නේද? ER එකතු කරලා farmer, farm ගොවිපල, farmer ගොවියා. farmer. හරි. අපි කියමු මෙහෙම බලන්න පොඩි වාක්‍යයක්. ඔහු හොඳ ගොවියෙක්. ඔහු he කියන්නේ හරි. ඔහු හොඳ ගොවියෙක් වේ. නැත්නම් ඔහු හොඳ ගොවියෙකි. He is එක්කෙනෙක් නේ නිසා දාන්න පුතේ. is හොඳ කියන්න මොකද්ද කියන වචනේ? හොඳ. good නේද? හොඳ කියන්නේ good. කොහොමද ලියන්නේ පුතේ? How do you spell the word good? Rashin, do you know the spellings of good? G double O D G double O D. He is good
farmer. farmer FARMER නේද පුතේ? FARMER farmer. He is a good farmer. ඔහු හොඳ ගොවියෙක්. හරි. මට කියන්න ඕනි තව එකක් පුතේ. ඔහු දක්ෂ ගොවියෙක් කියලා. දක්ෂ කියන වචනේ මතකද? අපි ඉගෙන ගත්ත කලින් පුතේ. clever. Very good. මතකයි. clever. හොඳයි. හරි. එන වාක්‍ය හදමු පුතේ. He is clever. Right. ඔයාලා දන්නවද පුතේ අකුරු කොහොමද කියන්නේ කියලා? Do you know how to spell word clever? The word clever. clever. කොහොමද ලියන්නේ පුතේ clever? කෝ කියන්න බලන්න අකුරු. CLE. ඉතුරු ටික සම්පූර්ණ කරන්න බලන්න. මට මම අකුරු 3ක් ලියුවා පුතේ. CLE නෑ ඒකක් එන්නේ. CLEVER clever. කොහොමද ලියන්නේ? හරි පාඩම් කරගමු ඔහොමම පුතේ. හරි. CLE කෝ කියන්නේ හැමෝම CLEVER කියන්න පුතේ. CLEVER ඔන්න මම කොටස් දෙකකට බෙදුවා. තුනේ අකුරු 3 මේ CLEVER කියන්නයි. හරි හැමෝටම පුළුවන් නේද? CLEVER clever. He is a clever. දැන් ගොවියෙක් කියලා එන්න ඕනේ. ගොවියට මොකද්ද කියන්නේ? farmer නේ. farmer 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 FARMER. He is a clever farmer. ඔහු දක්ෂ ගොවියෙක්. හරි ඊළඟ වචනේ මොකද්ද පුතේ අපිට තියෙන? හරි මම මේක පහලට ගන්නම් ඊළඟ පිටුවට ඔයාලට ලියා ගන්න පහසු වෙන්න. හරි ඊළඟ වචනේ අපිට තියෙන්නේ පුතේ food. අපි ඒක තමයි ඊළඟට F අකුරෙන් ලියාගෙන තියෙන වචනේ නේද පුතේ? food. කොහොමද food කියලා ලියන්නේ? කොහොමද food ලියන්නේ පුතේ? FOOD නේ. FOOD food. හරි ලේසි මතක තියාගන්න. මේ බලන්න. F ලියලා O අකුරු දෙකක් නේ තියෙන්නේ මේ. හරි ලේසි නේ. FOOD food. හරි මෙන්න මේ වාක්‍ය බලන්න පුතේ. මේ වචනේ මොකද්ද? මොකද්ද මේ වචනේ? V නේ V කියලා කියන වචනේ තේරුම මොකද්ද? අපි නේද පුතේ? අපි කියන්නේ අවනේ කියන්නේ. V කියන්නේ අපි. මේ වචනේ බලන්න මොකද්ද? What is this word? EAT. We eat
We eat FOOD food. We eat food. අපි කනවා කෑම every day. Every day කියන්නේ පුතේ හැමදාම. We eat food every day. අපි හැමදාම කෑම කනවා නේද? ඔයාලා හැමදාම කනවනේ නේද? එනේ we eat food every day. අපි හැමදාම කෑම කනවා. හරි. මෙන්න මේක බලන්න පුතේ. මේක අහලා දැකලා තියෙන වචනයක්ද ඔයාලා? කාට හරි මතකද මේ වචනේ? don't නේ? don't. මොකද්ද උදේට don't කියලා කියන්නේ? එපා කියන්නේ. එපා කියන්නේ don't කියනවා. දැන් don't eat කිව්වොත් මොකද්ද? කන්න එපා. don't go. don't go. කන්න එපා. නෑ don't go කිව්වොත් පුතේ. යන්න එපා. යන්න එපා. don't run. දුවන්න එපා. දුවන්න එපා. very good. don't come. එන්න එපා. එන්න එපා. මේ විදිහට එන්නේ පුතේ ඈ. very good. එන්න එපා. don't eat. කන්න එපා. don't drink. බොන්න එපා. බොන්න එපා. මොකක් හරි තියනව නේද? අපි වතුර අපිරිසිදුයි. අපි කියනවා don't drink. බොන්න එපා. right. don't eat junk food. junk food කියලා කියන්නේ ඔය කඩේ තියෙන එක එක කෑම තියෙනවනේ පුතේ. ක්ෂණික ආහාර වර්ග නේද? අන්න ඒවට කියනවා අපි junk food කියලා. අපි ඒවා ගත්තම ලෙඩ වෙනවා නේද? ඒ වගේ එක එක රසකාරක වර්ග, කල් තබා ගන්න දේවල්, ඊළඟට වර්ණ ගන්නන්න එක එක કૃත්‍රිම වර්ණ නේද? කල් තියා ගන්න අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ගොඩක් දාලා තමයි ඒවා හදන්නේ. ඒ නිසා අපි ඒවා ගත්තම ලෙඩ වෙනවා නේද? ඒ නිසා අපි කියනවා don't eat junk food. ජංක් ෆුඩ් කියලා කියන්නේ පුතේ ෂණික ආහාර වර්ග අපි කඩේ ගන්න තියෙන ජංක් ෆුඩ්. ජංක් ෆුඩ් කියමු බලන්න පුතේ වාක්‍ය don't eat junk food කියන්නේ Don't eat junk food. don't eat junk food. don't eat junk food. හරි. ෂණික ආහාර කන්න එපා. කඩේ ඔය හදලා තියෙන මේ නේද කිසි ප්‍රමිතියක් නැතුව හදලා තියෙන කෑම જાති junk food. don't eat junk food. හරි ඒවා ගත්තම අපි ලෙඩ වෙනව නේද? right. හරි එහෙනම් අපි මේක ලියා ගන්න අතරේ එක එක්කෙනා කියවමු පුතේ අද. වාක්‍ය අපි දැන් 4ක් ලිව්වනේ. හරි. හරි කියවන්න බලන්න හරි උදීර කියවන්න බලන්න පුතේ farmer එකෙන් ලියපු වාක්‍ය දෙක. He is a Oh, good farmer. he is a good farmer. ඔහු හොඳ කවියෙක්. හරි ඊළඟ එක පුතේ He is a clever farmer. farmer නෙවෙයි farmer. He is a clever farmer. ඔහු දක්ෂ කවියෙක්. right ඔහු දක්ෂ හරි ඊළඟ වාක්‍ය දෙක කියවන්න පුතේ. හරි සයිනුදිව කියවන්නකෝ බලන්න ඊළඟ වාක්‍ය දෙක. සයිනුදිව කියවන්න පුතේ. කියවලා ලියන්න කමක් නැහැ. මම වෙලාව දෙනවනේ ලියන්න. දෙවෙනි මේ දෙක කියවන්න පුතේ. නැත්නම් අපිට වෙලාව මදි වෙනවා.
ඔයාලා ලියන කෙනාට මම කියන්න. ඒ අතරේ ලියන්න. හරි. කියන්න පුතේ සායුනි ඇහෙන්නේ නැහැ පුතේ මට. තා චුට්ටක් ළමයික් එක ළඟින් කියන්න. we හරි මම උදව් කරන්නම්. we eat food every day. every day. මොකක්ද ඒ කියන්නේ? we කියන්නේ අපි නේද? eat කියන්නේ කනවා. food කියන්නේ මොනවටද? කෑම. every day කියන්නේ පුතේ හැමදාම every day. හරි. එන වාක්‍ය තේරුම මොකක්ද? we eat food every day. අපි හැමදාම කෑම කනවා. we eat food every day. හරි. ඊළඟ වාක්‍යයක් කියන්න බලන්න. ඔව්. හරි. ඊළඟ වාක්‍යයක් කියවන්න. don't eating eating කියලා නෑ පුතේ. don't eat every day. නෑ don't eat නෑ ඒක නේ පුතේ යට ඒක මං කියන්නේ. මේක Don't eat junk food. junk food. Don't eat junk food. Don't eat junk food. හරි. ඔයාලා ලියන අතරේ අපි එහෙනම් G අකුරනුත් ලියමුද පුතේ? මේ ටික ඔක්කොම ලියලා ඉවරද? වෙලාව ඕනිද තව ලියන්න? කරන්න වැඩ තියෙනවනේ මේක අනිවාර්යයෙන් තියෙනවා ඒවා කරගන්න. වෙන වැඩ කරන්නේ අස්සේ ගෙදර ඇවිල්ලා. පුතේ හරි ඉවරද? තේරුණාද කීපද? රෂයෙන් ඉවරද පුතේ ලියාගෙන. අද නෙළුම් වෙබේ පන්ති ඔයා විතරයි ඉන්නේ නේද පුතේ? අනිත් ළමයි 10ම නැහැ. හරි දැන් විභාගෙත් ඉවරයිනේ නේද? යාළුවන්ට කියන්න පාඩම බලලා ලියා ගන්න කියලා. දැන් ඔයාලගේ පන්තිය හෙට තියෙනවානේ සිකුරාදා හවස. ඒ නිසා එතකොට මේ ටික ලියාගෙන ඉවර කරගන්න කියන්නේ කොලේදී හරි. ඊට පස්සේ කියවන්නත් පුළුවන් වෙන්න ඕනේ. මට පන්තිදී පාඩමක් දෙන්න ඇවිල්ලා. හරි. එහෙනම් පුතේ අපි ඔව් සෙවන පිටියේ ගිහන්ස පුතාලා උදේ එනකොටම මට ඒ ටික දෙන්න ඕනේ ඔයාලා ඊළඟ දවසේ පොත අරන් එන්න ඕනේ ඈ ඔයාලා මේ ලියන වාක්‍ය පොත අරන් එන්න පොතේ ඊළඟ පන්තියට එද්දී ඔව් සෙවන පිටියේ පන්සලේ පන්තියට එනකොට අරන් එන්න ඈ ඒකල මට කියවලා දෙන්නන්න ඕනේ මේ වාක්‍ය පන්තියේ පොත දාලා එන්න එපා එකක් ගේන්න ඕනේ ඈ හරි හරි ඊළඟ එක හරි ඊළඟ අපිට තිබුණේ පොතේ දැන් F අකුරේ ඒවා ටික ඉවරයි ඊළඟට G අකුරෙන් අපි ඉස්සරෝම ලියලා තියෙනවා ගේට් කියන වචනය මොකටද ගේට් කියලා කියන්නේ ගේට්ටුව නේද ගේට්ටුව හරි මෙහෙම කියන්න බලන්න පොතේ මේ අපේ ගේට්ටුව this is අපේ කියද්දි our කොහමද our ලියන්නේ පුතේ our this is our gate gate කොහමද ලියන්නේ gate gate this is our gate this is our gate මේ අපේ ගේට්ටුව this is our gate අර උන්ගේ ගේට්ටුව අර යාළගේ ගේට්ටුව කොහොමද කියන්නේ පුතේ
අර දැන් දුර තියෙන්නේ අර That ඔව් is his that is ඔහුගේ නේ පුතේ ඔවුන්ගේ යාළගේ ගොඩයි කට්ටිය එතකොට their 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 කොහොමද ලියන්නේ පුතේ T මතකද අපුරු T H THEIR their කියන්නේ ඔවුන්ගේ මම ඔයාලට මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියලා දුන්නා නේද ද කියලා ලියලා IR දාපුවම their බලන්න මම බලන්න පුතේ ලේසි ක්‍රමයක් නේද ඔවුන්ගේ කියලා ලියන්න ඔයාට අකුරු දෙකයි මතක තියාගන්න IR කලින් තියෙන්නේ ද මේ ද කියලා ලියලා IR their that is their gate ඒ අරක යාළගේ ගේට්ටුව ඔවුන්ගේ ගේට්ටුව this is our gate මේක අපේ ගේට්ටුව that is their gate අරක ඔවුන්ගේ ගේට්ටුව හරි ඊළඟ අපි වචනේ තියෙනවා පුතේ හරි මම මේ ගේට් කියන වාක්‍ය පහලට ගන්නම් ඔයාලට ලියා ගන්න එකත් එක්ක ඊළඟට අපිට තියෙනවා goat 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 කාටද goat කියලා කියන්නේ එළුවාට නේද පුතේ හරි එළුවාට හරි මට කියන්න ඕනේ ඌ සුදු පාට එළුවෙක් සුදු පාට එළුවෙක් කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඕක දැන් ඔයාලට පුළුවන් වාක්‍ය හදන්න මම උදව් කරන්නම් ඔයාලා හදන්න පුතේ ඌ සුදු පාට එළුවෙක් ඌට කියන ඉංග්‍රීසි වචනේ මොකක්ද ඌ කියන්නේ white කියන්නේ සුදු පාට කියන්න පුතේ ඌට මොකද්ද කියන්නේ it නේද හරි කියන එක තමයි මුලට එන්න ඕනේ it is a white it is a white goat ඌ සුදු පාට එළුවෙක් it is a white goat ඌ අහිංසක එළුවෙක් කොහොමද කියන්නේ ඌ අහිංසක එළුවෙක් අහිංසක කියන්නේ මොකද්ද පොතේ ඌ කියද්දි ඉත් වෙනවා නේද ඉත් කියලා යනවා ඊළඟට ඉත් ගැලපෙන බී ක්‍රියාපද is නේද is අහිංසක කියන්නේ මොකද්ද කියන්නේ පුතේ අහිංසක මතකද innocent මතකද අපි ඉගෙන ගත්ත ඒ වචනේ පුතේ innocent animal කියලා innocent හරි එතකොට හැබැයි පුතේ මෙතෙන්ට දාන්න බෑ innocent වලට කලින් මොකද්ද දාන්න ඕනේ an it is an innocent ඌ අහිංසක එළුවෙක් it is an innocent goat ඌ අහිංසක එළුවෙක් it is an innocent goat හරි අද අපි වාක්‍ය 8ක් ලියුවා නේද පුතේ වාක්‍ය 8ක් ලියුවා අපි දැන් ඔයාලට තියෙන ලොකුම වැඩේ ඔය ටික හොඳට ප්‍රැක්ටිස් කරන එක දැන් ඒ අකුරු ඉඳලා අපි ඉගෙන ගත්ත වාක්‍ය ටික පුරුදු වෙන්න පුතේ ටික පුරුදු වෙන්න
right ඊට පස්සේ මම ඔයාලට මේ වගේ ඇක්ටිවිටීස් ටිකක් ඔන්ලයින් හදලා දෙනවා එකක් අපි ප්‍රැක්ටිස් කරමු ඊළඟට. හෙටත් අපි පන්තියේ තියෙනවා. අපි ඊට පස්සේ ජී අකුරින් ඉතුරු වචන ටිකේත් වාක්‍ය ටිකක් කතා කරමු. හරි ඉස්සෙල්ලා කියවපු නැති කෙනෙක් කියවන්න බලන්න පුතේ වාක්‍ය අනිත් අය ලියන අතරේ කවුද කියුවේ නැත්තේ? කාට හරි කියවන්න බැරි වුණාද? පළවෙනි පාරේ ඔක්කොමලා කියවුවානේ. දෙවෙනි වාරේ කියවන්න බැරි වුණා නේද පුතේ? තුන්දෙනෙක් වගේ කියුවේ මට මතක හැටියට. හරි මෙන්න මේ වාක්‍ය දෙක උඩ දෙක කියවන්නකෝ බලන්න පුතේ. හරි මහින්ද දෝ කියවන්නකෝ. This is our gate. gate. මොකද ඒ කියන්නේ? This is our gate කියන්නේ මේ අපේ ගේට්ටුව. ඊළඟ වාක්‍යය That is හරි මොකද ඒ වාක්‍යයේ තේරුම? That is their gate. මොකද ඒ වාක්‍යයේ තේරුම? අරක their කියන්නේ පුතේ. their කියන්නේ ඔවුන්ගේ නේ. ඔවුන්ගේ. එහෙනම් කොහමද මොකද්ද තේරුම? අරක ඔවුන්ගේ ගේට්ටුව නේ. That is their gate. හරි තව කවුද කියවන්නේ වාක්‍ය පුතේ? ලියන අතර එක එක්කෙනා කියවමු අපි. එතකොට කියවන්න තුරු වෙනවනේ. රෂෙන් පුතා ඔයා කියවද ඉතින්? ඔයා අරක බලන්න ඉගෙන ගන්න මායිද? gate. Gate. This is our gate. Gate. That is කියවන්නකො මම උඩට ගහගෙන ඉන්න එක එක ගැන කල්පනා කරලා. their gate. ඇත්තද That කියවන්න. is their gate. හරි එක එක්කෙනා වෙන වෙනම කියවන්න පුතේ. එතකොට මට හොයාගන්න පුළුවන් ඔයාලගේ අඩුපාඩු නේද? හරි කවුද ඊළඟට කියවන්නේ? සයිනිදුව කියවන්න. කියවන්න This is ඕන. gate එක කියුවේ නෑ නේද? This is our gate. මේ අපේ ගේට්ටුව. That is their gate. අර උන්ගේ ගේට්ටුව. right හොඳයි. ගිහංශ පුතා කියුවේ නේද? හරි. හරි ඊළඟට කවුද කියවන්නේ? Who is reading next? හරි ලියන ගමන් කියවන්න පුතේ ලියලා කියවලා ආපහු ලියන්න පටන් ගන්න පුළුවන් නේද? හරි ඉවර කරලාම ලියන්න කිව්වොත් එහෙම සමහරක් විට වෙලාව යනවනේ අපිට. කවුරු හරි ටක් ගාලා අවස්ථාව අරගෙන කියවන්න.
හරි කියවන්න පුතේ. හරි. රෂෙන් කියවුවද ඔයා පළවෙනි වාක්‍ය දෙක? සර් මං කියන්නද? කියන්න පුතේ. It is a white goat. ඌ සුදු පාට එළුවෙක්. It is an animal goat. Innocent පුතේ. It is an innocent. කියන්න. Innocent goat. ඌ අහිංසක එළුවෙක්. ඌ අහිංසක එළුවෙක්. very good. හරි. තව කෙනෙක් කියවන්න බලන්න පුතේ. දැන් හැමෝම ඉවරද ලියලා? ඔව් පුතේ. මට අද ඉස්කෝලේට එන්න යන්නද? හරි අපි තව දැන් පන්ති අවසන් කරනවා පුතේ. හරි. දැන් පන්ති අවසන් කරන්න යන්නේ හරි. තව පොඩි වෙලාවක් තියෙන්නේ අපිට. හරි එහෙනම් පුතේ අද පන්ති අවසන් කරමු. ලියලා ඉවර ඇති නේද හැමෝම? Finish. Right, very good. Hari. Okay, now we are going to finish the class today. අපි අද පන්ති ඉවර කරන්න යන්නේ. Hari, අයබෝවන්. Everyone සරණයි පුතේ. Have a nice day. Goodbye children.